හෙලෝ ගයිස් ඔන්න ඉතින් අද වීඩියෝකින් ගෙනල්ලා තියෙන්නේ උම්බලකඩ සම්බල් එකක් හදන විදිහ. ඉතින් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. රැඳිලා ඉන්න දිගටම මාත් එක්ක. මුලින්ම හීනියට කපාගත්ත බීලූණු ගෙඩි 3ක් විතර ගන්න ඕනේ. අරගෙන ඒක මුලින්ම තෙලේ බැද ගන්න ඕනේ. රන්වන් පාට වෙනකන් ඒක තෙලේ හොඳට බැද ගන්න ඕනේ. ඉතින් guys මෙන්න මේ ගානට රන්වන් පාට ආවට පස්සේ අපි ඒක ලිපෙන් බාගෙන මෙන්න මේ විදිහට සර්වියට් පේපර් එක දාන්න. මොකද ඒකේ තෙල් එකට උරා ගන්නවා. අපි ඊට පස්සේ බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ මම කරපිංචා ටිකකුත් බෙද ගන්නවා මේකට දාගන්න. ඉතින් මෙතනදී මම සර්විස් පේපර් එක යූස් කරන්නේ තෙල් ටික අයින් කරගන්න. මොකද ගොඩක් තෙල් තිබ්බොත් ඒක අපේ ශරීරයට අහිත කරහින්දා අපි පොඩ්ඩක් තෙල් ටික අයින් කරගමු. මෙතනදී මම කරාබු නැටි එනසාලුයි දානවා. මොකද මේක කල් තියාගන්න පුළුවන් ඒවා දාලා මේක මික්ස් කරොත්. ඔන්න දැම්මම මේකට උම්බල කඩ ටික එකතු කරගන්නවා. ඒ වගේම ලුණු කුඩු තේ හැඳි භාගයක් විතර කෑලි මිරිස් තේ හැඳි 2ක් පමණ එකතු කරගන්නවා. ඒ වගේම දෙහි උසත් එකතු කරගන්න ඕනේ. අවසානයේදී මේ සියල්ලම හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඇත්තටම guys මේක දකිද්දිත් කටට කෙලවුණා. මේක මාරම රසයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම හදලා බලන්න. මේ උම්බලකඩ සම්බල් එක ගොඩක් වෙලාවට යූස් කරන්නේ බිරියානි එක්ක කන්නයි නැත්තම් කහබත් එක්කත් මේක කන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් රසයි. ඉතින් මේ තියෙන්නේ අපේ අවසාන ප්‍රතිඵලය. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක්ම රසවත් මේක. ඒ වගේම මගේ වීඩියෝස් වල කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ බලන්න දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අදට මං ගිහින් එන්නම්.
ඔයාලට සුබ දවසක්. ජය වේවා.